හායි මගේ යාළුවනේ travel with සහකාරය අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ත්‍රිකුණාමලේ යනකොට හැමෝම වගේ යන තැනකටයි අපි අද ඔයාලව එක්කන් යන්න හදන්නේ. ලොකේෂන් එක අපි description එකට දාලායි තියෙන්නේ. මේ සේරුවාවිල මංගල මහා සෑය. අපි මෙතනට ගියේ හවස පූජාවටත් සහභාගී වෙන්න හිතාගෙන. ඉතින් අපිට ඒ අවස්ථාව උදා වුණා. හවස 5:00 වෙද්දිම පූජාව පටන් ගන්නවා. ඉතින් යාළුවනේ හවස 6:00 වගේ වෙද්දි මේ පැත්තටම අලිවැට දානවා. ඉතින් ඔයාලත් සේරුවාවිල චෛත්‍ය වන්දනා කරන්න ගියාම ඊට කලින් වන්දනා කරලා ඉවර කරගෙන ඔයාලා ඉන්න තැන්වලට යන්න අමතක කරන්න එපා. මේ ඔයාලා දකින්නේ හවස පූජාව පවත්වන විදිහ. ලංකාවදු පියපති
चारु रूपं वन्दामि मङ्गलमहं तुलतूपराजम् ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වගේම කේශ ධාතුන් වහන්සේලාත් මේ ස්තූපේ තැන්පත් කරලා තියෙනවා. ඔයාලා දන්නවද යාළුවනි, බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතරින් විශාලතම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ කියන්නේ කියලා. ललाट धातु चेतियं वन्दामि चेतियं सर्वं सुपतिष्ठितं शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा. ඉතින් යාළුවනේ, පූජාවේ වැඩ කටයුතු ටික නම් මේ විදිහට හරි ලස්සනට සිද්ධ වුණා. සේරුවාවිලි ස්තූපය කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ කාවන්තිස්ස රජතුමා විසින් නිර්මාණය කරපු එකක්. මේ විහාරයේ වර්තමාන නායකත්වය අරගෙන කටයුතු කරන්නේ අලුදෙණියේ සුබෝධි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ද්‍රෝණ බමුණ විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ධාතෝන් වහන්සේලා රජවරු අතර බෙදලා දුන්නා. එතකොට එක් ද්‍රෝණයක ධාතූන් වහන්සේලා මල්ල රජ දරුවන්ට හිමි වුණා. මේ ධාතූන් වහන්සේලා අතර තිබුණු ලලාට ධාතූන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් මල්ල රජදරුවන්ගෙන් රැගෙන ඇවිත් තියෙන්නේ බුදුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ හේතුවෙන්. මේ බුද්ධ අධිෂ්ඨානයේ තුල අනාගතයේදී ලක්දිව මහා වාලුකා නදියේ දකුණු තෙර සේරුනම් විල් කෙළවර සමීපයේහි කාවන්තිස්ස නම් මහරජ කෙනෙකු විසින් ලලාට ධාතූන් වහන්සේ නිදන් කර දාගැබක් කරවන බව සඳහන්ව තිබුණු බව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් මේ විදිහට ලබාගත් ලලාට ධාතූන් වහන්සේ තම ශිෂ්‍යයෙකුණ නන්ද තෙරුන්ට බාර දෙනවා. එම තෙරුන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ මේ තැන්පත් කරලා පුද පූජා පවත්වනවා. කාලයක් ගත වෙනකොට නන්ද තෙරුන් වහන්සේ අරහත්වය ලබලා පිරිනිවන් පෑමට ආසන්න වන විටම උන්වහන්සේගේ ශිෂ්‍යයෙකුණු චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේට මෙම ලලාට ධාතුන් වහන්සේ පාර කරනවා. ඊට පස්සේ පිළිවෙලට භද්‍රසේන, ජයසේන, සංඝරක්කිත, මහාසේන, මහාදේව යන මහරහතන් වහන්සේලා මේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්න මූලික වෙලා තියෙනවා. අවසානයේදී කෙසේ හෝ කාවන්තිස්ස රජුහට මේ ලලාට ධාතුන් වහන්සේලා හිමිවීමත් සමග බුද්ධ අධිෂ්ඨානයට අනුව මේ සේරුවාවිල ස්තූපය නිර්මාණය වෙලා තියෙනවා. මංගල මහා චෛත්‍යයේ ධාතු නිදන් කිරීමේ උත්සවයේදී ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්ම සිදු වෙලා තියෙනවා. මම මේ දැන් කියන්නේ එයින් එක සිදුවීමක් ගැන. රජතුමා ධාතු ගර්භයේ තැන්පත් කරන්න මණික් ඔබ්බවා රනින් බුද්ධ ප්‍රතිමාවක් කරවලා තියෙනවා. ඉතින් ධාතු නිදන් කරන්න කලින් මහරජතුමා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. මේ වැඩ සිටින්නේ අප තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ බැව් සත්‍ය නම් අප විසින් කරන ලද රන් බුද්ධ ප්‍රතිමාවේ නලල් තලයේ නියමිත ලෙස පිහිටා සිටිත්වායි කියලා. එවිටම ලලාට ධාතුන් වහන්සේ අහසට පැන නැගී රශ්මි ධාරා විහිදුවමින් වැඩ සිටි රන් පිළිමේ නලල් තලයේ නියමිත පරිදි පිහිටා තියෙනවා. එහෙනම් යාළුවනේ අදට අපි සමුගන්නවා
සුබ දවසක් ඔයාලා හැමෝටම. travel with සහකාරී අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා.